ඒක මහත්මයා හැමදෙනාම දැසියුතු කාරණයක්. විපෑජිත කාර්යතුනොත් කයින් වචනින් සිතින් යම් වැරදි සිදුවලා තියෙන්න පුළුවන්. ඔය මතක් වෙනකොට බොහෝ දෙනාට ධර්මය ගැන හිතින්දි පසුතැවිල්ල එනවා. මුසුතෙනෙක් කෙනාට තව අකුසල් වැඩි වෙනවා. කලහපංකම් ගැන හිතනකොට. ධර්ම ගැන හිතන කෙනාට පසුතැවිල්ල ඒකත් අකුසලයක්. ඒ නිසා පසු නොතැවී සිටීමට අපි බුදුරජාණන් වහන්සේ උපදේශ අනුගමනය කරන්නට ඕන. ඒ මොකද දැන් අපි නිදසුනක් ගමු යම් කිසි කෙනෙක් බල්ලෙකුට ගැහැවා. ඔයකින් කුඩා කාලෙත් වෙනවානේ. එතකොට දැන් ඒක සිහි වෙනවානේ. අනේ මං බල්ලෙකුට ගැහැවනේ කොන්දක් කඩනනේ. මොකක් හරි එකක් ඔන්න හිතට එනවා. ඉතින් ඒක හිතනකොට තව අකුසල් වැඩෙනවා. පසුතැවිල්ල. එකාතකින් පසුතැවිල්ල එකාතකින් තව ධර්මය නොහිතනවා නම් ආවල් සතා මෙහෙම කළා මං හොඳ වැඩක් කරා කියලා ඒක තව කර්ම වැඩි කරගන්නවා. එතෙන්දී අපි ධර්මානුකූලව හිත පුරුදු කරන්න ඕන ක්‍රම කීපයකින්. එකක් තමයි අර අඟුලිමාල රහතන් වහන්සේ කළා වගේ මං අතින් මේ වැරද්ද මගෙන් දඩුවම් ලැබූ ඒ තැනැත්තා මගෙන් බොරුවක් කියලා කරදරේ වැටෙච්ච නැත්නම් මගෙන් මේ විපත්තියකට වැටිච්ච තැනැත්තා සසරදී නිදුක් නිරෝගී සුවපත් වේවා මා මෙන්වෙන් යම් වෛරයක් ඇති වුණා නම් ඒ වෛරය සංසිඳී මෛත්‍රී සහගත වේවා මම නැවත නිවන් දකින්න තුරු වෙන කෙනෙකුට කිසි කලකත් මගේ අතින් වරදක් නොවේවා. ඒක ක්‍රමයක්. අනිත් ක්‍රමයට වඩා බොහොම වැදගත්. වැදගත් කියන්නේ ඒක ඊට වඩා බලගතුයි. මොකද්ද? දැන් එදා ඒ සතාට ගහපු වෙලාවේ පැවති සිතයි, චෛසිකයි, රූපයි අද නැහැ. ඒවා එදාම ඒ කනම ඇති වෙන්නේ නැති වෙයි කිය අනිශ්චයයි. ඒ වෙලාවේ චිත්තචෛතසික රූප ඒ මොහොතේම අනිත්‍යයට ගියා. දැන් තියෙන අලුත් නාම රූප. එතකොට එදා ඒ පැවති චිත්තචෛතසික රූප ධර්ම එතනම නැති වුණ අනිත්‍යයි අනිත්‍යයි ඒ චිත්තචෛතසික ධර්ම ඒ ඇති වෙන්නේ නැති වෙන පෙළුණා දුකයි කැමතිසේ නොපවතියේ ගියා අනත්තයි අනත්තයි ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරනවා. ඊළඟට දැන් මේ මෙනෙහි කරන මේ සිතයි චෛතසිකයි සිතට ආධාර වෙච්ච මේ වස්තු රූපේ සහිත රූපයි සියල්ලම දැන් මෙතෙන්දිම ඇති වෙන්නේ නැතුව යනවා අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනත්තයි අනත්තයි. ඒකෙන් යම් විපාකයක් සසර ලැබෙනවා නම් ඒ ලැබෙන විපාකත් ඒකේම අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනත්තයි අනත්තයි. ඔන්න කෙලියම විපස්සනාට හැරෙන්නේ. ඒතකොට අර සිදුවෙච්ච කර්මයට වඩා බලගත් කුසලයක් දැනිට කරගත් විපස්සනා වශයෙන්. එතකොට අපට පසුතැවිලි වෙන්නේ නැහැ. ඇයි දැන් අපි නෙමෙයිනේ ඒ චිත්තචෛතසික ධර්මයේ වෙලා නැතිලා ගිහිල්ලා. ඒවා අපි ත්‍රිලක්ෂණයට හැරෙවුවා දැන්. එතකොට අපි ඒකෙන් වර්ණා පිනක් කරගත්තා. ඊළඟට දැන් මේ මෙනෙහි කරන වෙලාව චිත්තචෛතසික ධර්මත් ත්‍රිලක්ෂණයට හරවන අනිසිදු කනත්. ඒ තවත් අපි කුසලයක් කරගත්තා. ඊළඟට භව සංසාරයේදීත් මේ විපාකයක් ලැබුණා නම් ඒකත් අපි ත්‍රිලක්ෂණයට දැන් හැරෙවුවා. ඒකත් විශේෂ කුසලයක්. අන්න එහෙම හරවන්න පුළුවන්. එහෙම හරවනකොට අර විපස්සනා වශයෙන් අර මුලින් සඳහන් කළ හැටි කරුණාව හැටියට හරි මෛත්‍රී හැටියට වැටෙනවා. ඊළඟ සමාජයට අපි නන්දනවත් කාලේ හරි නොතේරන කවනිකාර ධර්මයේ පිළිබඳව නොදැනීම නිසා හරි අපි අතින් මේ දේශේ ඒක තමයි අදිෂ්ඨානේ. ඒක තමයි. ඒ තිබිච්ච මෝහය. නොදන්නකමනේ මෝහය අවිද්‍යාවනේ. ඒකත් අර වාගේ හිතා ගන්න. ඒකත් තේලා නැතිලා ගිය අනිච්චය දුකයි අනාත්මයි. මින් ඉදිරියට වෙන මෝහයක් ඇති නොවේවා කියලා පුරුදු වෙනවා. අන්න එහෙමයි. බොහොම ඒ කියන්නේ ඕනකමින් දැන් ඉදිරියට කරනවා නෙමෙයිනේ. මින් ඉදිරියට නොවෙන්නත් බලා ගන්නවා. විසිරිච්ච ඒවා භාවනාවට විපස්සනාවට හැරෙනවා.